ආයුබෝවන් පුතාලා හැමෝටම මම පුතාලට නිරන්තරයෙන්ම සිංහල භාෂා දින තරඟවල අලුත්ම තොරතුරු වගේම තරඟ පවත්වන ආකාරය දැනුවත් කරගෙන ආවා. මම අද හිතුවා පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. සිංහල භාෂා දින තරඟවල කතික තරඟවලදී අවස්ථා දෙකක් ඔබට ඉදිරිපත් කිරීමට ලැබෙනවනේ. වෙනදා නම් එක මාතෘකා දෙකක් තෝරගෙන එයින් එකකට කතා කරන්නට ලැබිලා ඒ අවස්ථාවෙන් තරඟය අවසන් වුණා. මෙම වර්ෂයේ සිට බලාපොරොත්තු වෙනවා ශනික කතාවක් දුන්නහම පුතාලා කොහොමද කරන්නේ? සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනීම තියෙන දරුවෙක් විදියට පිරිසක් ඉදිරියේ අපිට කතා කරන්නට සිද්ධ වෙන පොදු අවස්ථාවන් තමයි මේකෙදි තෝරගෙන තියෙන්නේ. මම පුතාලට මීට කලින් වීඩියෝ පටයකදී එලෙස පුතාට ලැබෙන තේමාවල් කිහිපයක්ම තේමා මොනවද කියලා ඉදිරිපත් කරලායි තියෙන්නේ. පුතා බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලලා මේක බලනවා නම් වැඩි හොඳයි කියලා මං හිතන්නේ. එතකොට පුතාට අවබෝධයක් තියෙනවා. එහෙනම් මුලින්ම පුතා කරන්නේ මාතෘකා දෙකෙන් එකක් අරගෙන විනාඩි 5ක් සූදානම් වෙන්න හම්බෙලා කතාව කරනවා. ඊට පස්සේදී ඔයාලට විනිශ්චය මණ්ඩලය දෙනවා තේමාවක්. ඒකට අදාළව කතාවක් ඉතාම කෙටියෙන් නිර්මාණය කරගෙන කරන්න. ඒකට වෙලාවක් දෙන්නේ නැහැ. මාතෘකාව දුන්නා පුතා හිතලා මොනවා හරි කතා කරන්නයි ඕනේ. ඉතින් මොනවා හරි කතා කරන්නම් කිව්වට බැහැනේ. අදාළ දේනේ කතා කරන්න ඕනේ. එවිටනේ ලකුණු ලැබෙන්නේ. මං හිතුවා අද පුතාලට කියලා දෙන්න පිළිගැනීමේ කතාවක්. සාමාන්‍යයෙන් අපිට පිළිගැනීමේ කතාව පුතාලටත් කරන්න වෙන අවස්ථා තියෙනවා. මතකද පෙර පාසල් කාලේ ඔයාගේ කොන්සර්ට් එක බලන්න ආපු නැන්දල මාමලා අයියලා අක්කලා මේ හැමෝම පිළිගන්න පුංචි දරුවෙක් පොඩි කතාවක් කරා. මම ඒක මතක් කරලම පුතාලට පිළිගැනීමේ කතාවක් අපි කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා පුතාලට පොඩි කතාවක කොටසක් ආදර්ශයෙන් කරලා පෙන්වන්නට හිතුවා. ඉතින් පිළිගැනීම කියන වචනය ඇතුළෙම තියෙනවා පැමිණලා ඉන්න පිරිස පිළිගන්න ඕනේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ අයගේ ඔඩියන්ස් එකේ ඉන්න අයගේ නම් කියමින් පිළිගන්න. ඒකෙදිත් අපිට සිද්ධ වෙනවා පුතේ ඔවුන්ගේ ජේෂ්ඨත්වයේ තනතුර මත පිළිවෙලක් ගොඩනගා ගන්න. දැන් අපි හිතමු අපි කතා කරන්න යන ඔඩියන්ස් එකේ අපේ මුලින්ම පාසලේ ඔබ පිළිගැනීමේ කතාව කරන්න යන්නේ. එතන වැඩි ජේෂ්ඨ සහ වැදගත්ම භූමිකාව නියෝජනය කරන පිරිස අතර මුලින්ම ඉන්නේ විදුහල්පති නම් මුලින්ම අවසර ගන්නවා විදුහල්පතිගෙන්. ඊට පස්සේ ගුරුවරුන්ගෙන් ඊට පස්සේ ශිෂ්‍ය නායක නායිකාවන්ගෙනුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සොයුරි සොයුරියන්ගෙන් කියලා අවසර ගන්න පුළුවන් පුතාට. දැන් මම අද පුතාලට කරලා පෙන්නනවා පුතාලට මේ වගේ අවස්ථාවක් එන්න පුළුවන්. පිළිගැනීමේ කතාවක් කරන්න කිව්වොත් මම කියන ඔයාට ශිෂ්‍ය නායක උළෙල නරඹන්නට පැමිණි පිරිස පිළිගන්න මම පොඩි කතාවක් ඔයාට නිර්මාණය කරගත්තා. මම ඒක පුතාට ආදර්ශයෙන් කරලා පෙන්වනවා. මේ ලොකු කතාවක් නෙවෙයි. අනික ලොකු වෙලාවක් කරන්න දෙන්නේ නැහැ. පුතාට මේක කරන්න පුළුවන් හිතලා කතා කරන්න පුළුවන් කියලා දැනුනම ජජ් බෝඩ් එක ඔයාව ඊටාම කෙටි වෙලාවක් ඇතුලේ අධීක්ෂණය කරાવી. හරි. එහෙනම් මම මෙන්න මෙහිම ආරම්භයක් ගත්තා. ඉතින් පොඩක් ලස්සනට කරන්න ඕන නිසා. හරි. මාතර සුජාතා බාලිකා විද්‍යාලය නායකත්වයේ කිරුළු දරුවන්ගේ හිස පළඳන අභිමානවත් දින සමරුව සිදු කරන අද දින සපමිනි ඔබ සැම පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීමටයි මාගේ මේ සූදානම. ප්‍රථමයෙන්ම පාසල් ගමන් මගට නිරන්තරයෙන්ම යෝධ ශක්තියක් වෙමින් අද දිනේත් මෙම අභිමානවත් උත්සව සැමරුමට අප සමග සම්බන්ධ වන මාතර කොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඔබතුමිය ඊටාම ගෞරවයෙන් අද විද්‍යාලය වෙනුවෙන් මම පිළිගනු ලබනවා. මීළඟට කොට්ටාස අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් අප සමග සම්බන්ධ වන කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි ඔබතුමන්වත් ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. රාහුල විද්‍යාලීය විදුහල්පතිතුමනි ඔබතුමන්වත් ඊටාම ගෞරවයෙන් විද්‍යාලයට පිළිගනු ලබනවා. හරි. මෙන්න මේ විදියට පුතාට පුළුවන්. දැන් මම මේ ආදර්ශයෙන් කීපයක් අරගෙන පුතාට කරලා පෙන්නුවා. පිළිගැනීමේ කතාවකදී එතරම් දීර්ඝ කතාවක් ඔයාගෙට කරන්න වෙන එකක් නෑ. මෙන්න මේ වගේ අවබෝධයක් තියෙන විදියට පොඩි කොටසක් කරන්න තමයි සිද්ධ වෙන්නේ. මුළු සමස්ත කතාවක් කරන්න වෙලාවක් දෙන එකක් නෑ. මොකද විනිශ්චය මණ්ඩලයටත් විශාල ළමයි ප්‍රමාණයක් අධීක්ෂණය කරන්න ඉන්න නිසා ලස්සන චූටි ආරම්භයක් ගන්න මේ විදියට කියාගෙන යන්න කරුණු කීපයක්. හරි. එහෙමනම් පුතේ මං හිතනවා ඔයාට පිළිගැනීමේ කතාවක් දුන්නොත් පුතාට අම්මා දහසක් ඇති වෙන්නට ඇති කොහොමද කරන්න ඕන කියලා.